මම අද කතා කරන්න සූදානම් වන්නේ විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීම හා එහිදී ඇතිවන අවදානම පිළිබඳව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හෝ සේවා කාලය දීර්ඝ කිරීමට විධායකය විසින් තීරණය කිරීම එනම් ජනාධිපතිවරයා විසින් සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම පැහැදිලිවම ඒකාධිපති පාලනයක ලක්ෂණයක්. මේකට හොඳම සහ ආසන්නම උදාහරණය වන්නේ සිම්බාබ්වේ 2021 වසරේදී ගෙනාපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එහිදී එරට අගවිනිසුරුවා වූ ලුක් මලාබා කියන අගවිනිසුරුවාගේ සේවා කාලය වගේම ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 ඉඳන් 75 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාට බලය පවරගත්තා. එහිදී ඒ අත්නොමතිකව ගත්ත තීරණය නිසා සිම්බාබ්වේ රාජ්‍යය අද වෙන විට බරපතල අර්බුද 5කට මුහුණ දීලා ඉන්නවා. එහිදී පළවෙනි අර්බුදයේ විදිහට අපි ගත්තොත් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ වීම, තමාගේ තනතුරේ දිගටම රැඳී සිටීම සඳහා අගවිනිසුරුවන්ට ජනාධිපතිවරයාට පක්ෂපාතී වීමට සිදු වෙලා තියෙනවා. එරට නීතියේ ආධිපත්‍ය මුළුමනින්ම බිඳ වැටුණා එම සිද්ධිය හින්දා. ඒ වගේම දෙවන කාරණේ විදිහට ගත්තොත් සිම්බාබ්වේ ව්‍යවස්ථාපිත අර්බුදය මේ දීර්ඝ කිරීමට එරෙහිව මහාධිකරණයේ දුන් තීන්දුව පසුව රජයේ බලපෑම මත වෙනස් කර ගැනීමට අධිකරණය තුලම විශාල බෙදීමක් සහ අර්බුදයක් නිර්මාණය වුණා. ඒ වගේම ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් තුන්වෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒදී අධිකරණය anu ආණ්ඩුවේ අතකොළුවක් බවට පත්වීමෙන් සාමාන්‍ය ජනතාවටත් විපක්ෂයට වගේම මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවේ යන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම අපිට හතරවෙනි කාරණේ විදිහට ගත්තොත් සාධාරණ මැතිවරණයක් අහිමි වෙලා තියෙනවා සිම්බාබ්වේ ජනතාවට. මොකද විධායකයට ගැති වූ විනිසුරුවන් සිටින විට මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගැනීමේ හැකියාව විපක්ෂයට අහිමි වුණා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ මරණ සහතිකය ලියවිණු තැනටපත් වෙලා තියෙනවා එම ගත්ත තීරණයේ හින්දා. ඒ වගේම පස්වෙනි කාරණේ විදිහට ආර්ථිකයේ කඩාවැටීම සහ සම්බාධක. මොකද නීති ආධිපත්‍ය බිඳ වැටීම නිසා ජාත්‍යන්තර සම්බාධක දිගටම ක්‍රියාත්මක වුණා. ඒ වගේම විදේශ ආයෝජකයෝ සම්පූර්ණයෙන් සිම්බාබ්වේ දේශය හැර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට හම්බ වෙන්න තියෙන විදේශ ණය ආධාර උපකාර සියලු දේ එම නිසා නැති වුණා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ විනිසුරුවන්ගේ සේවා කාලය විධායකයේ කැමැත්ත මත දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය කිසිසේත්ම අනුමත කරන දෙයක් නෙමෙයි. සිම්බාබ්වේ රාජ්‍යයට අත් වූ ඉරණම අපට කදිම පූර්වාදර්ශයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ස්වාධීන අධිකරණයක් නොමැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වන්නේ නැහැ. ඉතින් අපි අපේ ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාගේ දූරේ කාලය හැර යනකොට සිම්බාබ්වේ රාජ්‍යයක් ඒ වගේම ඒකාධිපති රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්න එපා. අපි වැඳලා කියනවා පින් සිද්ධ වෙයි ලංකාවට ලංකාව විදිහට පවතින ඉඩ තියලා ඔබතුමා සේවා කාලය හැර යනකොට යන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි.